ජනවාරි 16 වෙනිදා 2016 නම් නෙමෙයි 2017 අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු එක්ක අලුත් වාරයක අපි මුණ ගැහෙනවා මධ්‍යම විද්‍යාලයට විශේෂිත දවසක් නේද? විශේෂ දවසක්. අපේ සිහිනය අනිවාර්යෙන් හරිත පාසලක සිහිනය. අපිත් එක්ක ඉන්නවා හරිත අගෝස්තු කණ්ඩාය සමාජික. අපි කතා කරමු ටිකක්. දවස් බෙදා ගන්න සතුටුයි බෙදා ගන්න බැරි තරම් සතුටුයි. ලෝභයි බෙදා ගන්න. ඔව්. වැඩේ දැන් ජනවාරි 16 කියන්නේ මේ උපන් දින 618ක් මම හිතන්නේ. උපන් දින 618ක්. මේ පොළොවේ අද අපි පණ දෙනවා තවත් 618ක් ජීවත් වෙන හුස්ම ගන්න ගස් 618කට. ඉතින් මේ මං හිතන්නේ ගල්කිරියාගම ඉස්කෝලේ ජනවාරි 16 කියන එක අමතක වෙන්න බෑ. හරි ඔයාලගේ ඒ දරුවෝ ගානටම තවත් හුස්ම ටිකක් තවත් හුස්ම ගන්න ජීවීන් ටිකක් අපිට එකතු වෙච්ච කාලේ. ඉතින් පැහැදිලි ඇත්ත දැන් අපි හිතවන්නේ නැහැ. හිතවනවා අඩුයි. ඉතින් සමහර වෙලාවට අපි කවුරු හරි කෙනෙක් කණ්ඩායමක් එකතු වෙලා බලෙන් හරි ඒක කරන්න වෙනවා. මොකද පැවැත්ම තියෙන්නේ මේ ගස් කොළන් එක්ක. මේ ගස් කොළන් වලින් තොරව අපිට මම හිතන්නේ ජීවත් වෙන්න හිතාවත් බලන්න. අපි හොයලා බැලුවත් සාමාන්‍ය හොඳ වැඩිම ගහක් එක ගහක ඔක්සිජන් ප්‍රමාණය ඇති එක මිනිස්සෙක් ජීවිත කාලය පුරාවටම හුස්ම ගන්නවා. ඉතින් එහෙමයි කියලා මේ ජනගහණයට හරියන්නේ ගස් ටික කියලා ඉතුරු ගස් ටික කපලා දාන්නේ නෑ අපි. වැඩි කියන්නේ 10යි මනුෂ්‍ය ජීවිතයි කියන්නේ ඒ තරම් බද්ධ වෙච්ච දේවල්. ඉතින් මේ බද්ධ වීම දැන් අපෙන් ඈත් වෙලා තියෙනවා. අපි චුට්ටක් ඔය අර මට අහුණා නිතරම අපි කතා කරන මේ මොකක් හරි වැරදි ඒකට යොමු වෙන පරම්පරාව ආයෙත් චුට්ටක් දක්වලා මේක එකතු කරමු. මොකද මේක තමයි සුන්දර දෙයක්. තවත් නැහැ. ලොකුට කතා කරපු මිනිස්සු. එහෙම මේ හිතේ වහම තමයි පැහැදිලිවම මේ පැලේ තියෙන ආදර්ශ එක්ක මේක ලස්සන වැඩක් මම දැක්ක ලස්සන වැඩක්. අපි වැඩ කළා කියන හරිත ගොස්තුව සමහර තැන්වලදී පැල ආරම්භයෙන් හිතවලා තියෙනවා. නමුත් මේ පැල 618 බොහොම තේරුණාත්මකයි. බොහොම වැදගත් සංස්ථානයක්. මම කියන්නේ මේ පණිවිඩය මේ 618ම සමහර විට හැදෙන එකක් නෑ. මේ පැල 618න් අපි හොඳටම දන්නවා 10%ක් හරි 15ක් හරි මැරිලා යනවා. නමුත් අපි එහෙමයි කියලා හිතලා හිතවන්නේ නැතුව හිටියොත් එහෙම අපිට ඉතුරු වෙන ගස් ටිකක් නැති වෙනවා. ඉතින් ලස්සන වැඩක් මේ දරුවෝ හැමෝම බොහොම ලස්සනට සංවිධානය වෙලා තියෙනවා. මම හිතන්නේ අපි එක පැලයක්වත් අරන් ආවේ නැහැ. අපි මුල් දවස්වල පැල අරන් ඇවිල්ලා වලත් කපලා පැලෙත් තියලා කියනවා අනේ පස් ටිකක් දාන්න කියලා එහෙම. නමුත් දැන් එහෙම නැහැ. දැන් පැල ටික ලෑස්ති කරලා අපි වැඩක් කරනවා එන්න ඇවිත් බලලා යන්න කියන තරමට අපි මේ ආකල්පය ගෙනල්ලා තියෙනවා. ඒ ආකල්ප තමයි වැදගත්. මේක පිටිපස්සේ හරිත අගෝස්තු කණ්ඩායමවත් Facebook එකේ කිසිම වැඩක් නෑ. මේක පිටිපස්සේ ඉන්නේ රංගන සර්. එතකොට මේ ඉස්කෝලේ විදුහල්පතිතුමාත් එන්නකොන්ස මේ දරුවෝ හැමෝගෙම හැම දහඩිය බිඳුවක්ම මේ ගස් වලට වතුර වේවි. වතුර නැහැ කියලා දුක් වෙන්න එපා පුතා. වැස්ස නෙමෙයි ගස් හැදෙන්න වැස්ස නෙමෙයි ඕනේ. අපේ ආදරේ කරුණාවයි. ඉතින් ඔයාලගේ මේ දාඩිය බිඳු ඇත්තටම මේ ගස් හැදෙන්න හේතුවක් වෙයි. ලස්සන වැඩක්. ආදර්ශයක් වෙයි මං හිතන්නේ ගල්කිරියාගමත් එක්ක වටපිට ඉස්කෝලත් මේ වගේ දේවල් දිගින් දිගටම කරනවා නම් මං හිතන්නේ අපිට අර වයසට ගියාමස හාන්සි පුටුවක හාන්සි වෙලා පත්‍රයක් බලාගෙන සතුටු වෙන්න පුළුවන්. මේක අනුස්මරණය කරන්න ඕනේ නේද? හරිත පාසලයි හරිත අගෝස්තුවයි පර්ෂාන් මේක දෙක තුන අපි චුට්ටක් ලියාගමුද? නෑ පැහැදිලිව රංගන මෙහෙමයි. මට කියන්න උවමනා වෙලා තියෙන්නේ අපේ කණ්ඩායමට කියන්න උවමනා වෙලා තියලා තියෙන්නේ ගස් හිටවනවා කියන එක තවත් එක් ව්‍යාපෘතියක් නෙමෙයි. සමාජ සත්කාර එහෙම නැත්නම් සමාජ සේවය කියලා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක අපේ ජීවිතේම කොටසක් කරගන්න. ගස් හිටවනවා කියන්නේ අපේ ජීවිතේම කොටසක් කරගන්න ඕනේ. අනිත් එක ජීවිතය කියලා කියන්නේ යුතුයකම් වලින් පිරිච්ච ගොන්නක් විතරයි. යුතුයකම්ම රොත්තක්. ඉතින් අපි දැන් යුතුයකම් කරන්නේ නැහැ. අපි අයිතිවාසිකම් ඉගෙන ගන්නවා, ඒ වෙනුවෙන් PhD කරනවා, ඩිග්‍රී කරනවා, ඒ අයිතිවාසිකම් ටික අපිට ලබා දීලා කියලා පාරට බහිනවා. නමුත් අපි කවුරුවත් යුතුයකම් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. අනේ මට මේක කරන්න දීපන්. මට මේ ගහක් හිටවන්න දීපන්. එහෙම කියලා කවුරුවත් මහපාරට බහින්නේ නැහැ. ඉතින් ඒ යුතුයකම් හදන પરම්පරාවක් හදන්න මේක පිටිපස්සේ ෆර්ෂාන්වත්, මේක පිටිපස්සේ අසංගීවත්, තරින්දුවත්, පෞසාන්වත් නෙමෙයි ඉන්නේ. මේක පිටිපස්සේ අර යුතුයකම් ඉටු කරන්න ඕන પરම්පරාවක් හදන්න ඕනේ කියන අලුත් પરම්පරාවක් ඉන්නේ. අපි නියෝජනය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අපි පරපුරක් නියෝජනය කරන්නේ.
ඉතින් සන්තෝෂයි. අපි ඉස්කෝලේ යන කාලේ රැවුල ඉදිච්ච එහෙම නැත්නම් වයසට ගිය නැෂනල් එක ඇඳගත්තු අය තමයි ඇවිල්ලා අපිට කතා බහ කරේ මෙහෙම දෙයක් කරපල්ලා කියලා. නමුත් අද කාලේ එහෙම නෙමෙයි. තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් පාරට බහලා කියන්න පටන් අරන් තියෙනවා. යුතුයකම් ටික කරමු වරෙල්ලා කියලා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් එතනදී පරිශාන්ද අසංගීත රංගනද කියන එක වැදගත් නෑ. සංකල්පය තමයි වැදගත්. සංකල්පේ සමාධිගත වෙනවා නම් ඒ වෙනුවෙන් කටපිටින් කරන්න හොඳ පරපුරක් අපේ රටේ ඉන්නවා. ඒ දෘෂ්ටියට මිලක් නියම කරන්න පුළුවන්. මම හිතන්නේ බෑ. ගහකටත් මිලක් නියම කරන්න පුළුවන්. ගහකටත් මිලක් නියම කරන්න පුළුවන්. මේ ඔක්සිජන් ප්‍රමාණය, මේ පස ආරක්ෂා කරන ප්‍රමාණය, මේ හැම එකටම බැලුවාම කෝටි 7ක විතර මුදලක් ගහකට අපිට වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත් තෘප්තියට වටිනාකමක් දෙන්න බෑ. උත්සාහය සහ කැපකිරීම පිටිපස්සේ ඒ දේ අසාර්ථක වෙනවාද නැද්ද කියන එක නෙමෙයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන එක තමයි වැදගත්. හරියට අපේ අර කකුල තුන් පොලකින් කැඩිලත් වාට්ටුවේ ඉඳලා සාමාන්‍ය පෙළ විභාගේ A7ක් ගත්ත ඡායා වගේ මං ඡායා ගැන හැමතැනටම ගිහිල්ලා කියනවා. ආයෙ වේදිකාවකට නැග්ගොත් ආයෙ මට මයික් එකක් හම්බුනොත් මං ඡායා ගැන කියනවා. මොකද ඡායා අපිට පාඩමක්, ඡායා අපිට ශක්තියක්, ඡායා අපිට ධීරියක්. එච්චරයි. අපි කතා කරමු මේ 1 අගෝස්තු කණ්ඩායම. මේ ගමනේ අවසාන කෙලවර කොතන වේද? නෑ තාම අපි පටන් ගත්තෙත් නෑ. හැමෝම අහනවා ඇයි හරිත අගෝස්තුව? අපි හරිත අගෝස්තුව කියලා නම දාන්නේ අගෝස්තු මාසේ පැල හිටවන්න ගිය ගමන් හැමෝම කියනවා එපා වහින්නේ නෑ. ඔව් එපා හිටවන්න එපා වහින්නේ නෑ. ඉතින් වහින්නේ නෑ කියලා අපි හැමදාම හිතාගෙන ඉන්නවද අගෝස්තු මාසේ වහින්නේ නෑ කියලා. කවදා හරි දවසක් එයි අගෝස්තු මාසේ මදිනෝ කියන්න වහි. එතකන් අපි පැල හිටවනවා. අගෝස්තු මාසේ පායනවායි කියන කතන්දරේ නැති කරලා අගෝස්තු මාසේ හරිත මාසයක් කරන එක තමයි හරිත අගෝස්තුවේ අරමුණ. ඉතින් මේ පටන් ගත්තේවත් නෑ. තාමත් මේ මං හිතන්නේ තවමත් අපි මේක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. මං හිතන්නේ ලොකු ගමනක් යන්න තියෙනවා. අපි නැති වුණත් අපි මේ වැඩේ කාට හරි පරම්පරාවකට බාර දීලා යයි. මේ ගල්කිරි ආගම දරුවන්ට බාර දීලා යයි. ඒගොල්ලෝ මේ කැලේ මේ මහ පොළොවේ හිටවනවා වගේ සංකල්පේ මේ මහ පොළොවට හිටවලා ඒ සංකල්පයට වතුර දාලා සැපසිරින් කරලා කවදා හරි දවසක දැරන්ත උත්සාහයක් කරයි. ඒක තමයි අපි කරන්නේ.